වෙනද වගේම මම අද මැජික් එක කරන්න කාඩ් පැක් එකක් ගෙනාවා. ඒක අපි ෂෆල් කරගෙන ඉමු. හරි. බලන්න ඒක දැන් ෂෆල් වෙලාද තියෙන්නේ කියලා. ෂෆල් වෙලා තියෙනවා. දැන් මම මේ විදිහට කරද්දී ඔයා කැමති තැනකින් ස්ටොප් කියලා කියනවා. හරිද? ස්ටොප්. ඔයා ස්ටොප් කියලා කර කාඩ් එක ගන්න. හරි. හරි. මම දැන් මේ විදිහට කරද්දී ඔයා ආපහු ස්ටොප් කියලා කියනවා. ස්ටොප්. දැන් මේ කාඩ් එක මෙතනින් කියන්න. මම එක මෙහෙම තියනවා. මම කාඩ් පැක් එක මෙහෙම තියනවා. දැන් හැමදාම වගේ මැජික් එක කරන්නේ මමනේ. හැබැයි අද කරන්න ඕනේ මැජික් එක ඔයා. මෙහෙමයි දැන් ඔයා කරන්න ඕනේ. ඔයා දැන් ගත්ත කාඩ් එක මට කියන්න. රොහිත අංක 3. අංක 3 කාඩ් එක. එහෙනම් ඔයා මේ කාඩ් පැක් එක මේ විදිහට ගොඩවල් 3කට වෙන් කරන්න ඕනේ. හරිද? හරි. දැන් ඔයා වෙන කරා ඔය වගේ ගොඩවල් වලට. දැන් ඔයා කියන්න ඔයා කැමති වම් පැත්තද දකුණු පැත්තද? වම් පැත්ත. ඔව්. ඔයා වම් පැත්ත කිව්ව නිසා අපි මේක කරන්නේ වම් පැත්තේ ඉඳන් කරන්නේ. ඔයා දැන් වම් පැත්තෙම තියෙන ගොඩ අතට ගන්න. හරි. ඔයා දැන් ඉස්සෙල්ලා ගත්ත කිව්ව කාඩ් එක මොකද්ද? අංක 3. හරි. අංක 3 කාඩ් එකක් නේ ඔයා ගත්තේ. ඒක නිසා ඔයා දැන් ඔය ගොඩේ උඩම තියෙන කාඩ් 3 ගණන් කරලා ඔය කාඩ් ගොඩ යටින්ම තියන්න ඕනි. හරි. ඊට පස්සේ ඔතනින් ඔයා කාඩ් එක එක අරගෙන ඔය මේසේ උඩ තියලා තියෙන ගොඩවල් තුنين ඔයා කාඩ් 3 තියන්න ඕනි. අන්න ඔහම. දැන් ඔය ගොඩ උතනින් තියන්න. හරි. දැන් ඊළඟ පැක් එකත් එහෙම කරන්න. ඒ විදිහට ඔයා දිගටම කරන්න ඕනි. හරි. දැන් ඔයා හිතන්නේ මොකක් වෙලා තියෙයිද ඔය ගොඩවල් හතරට? හිතා ගන්න බෑ. හිතා ගන්න අමාරුයි නේද? හරි. මම ස්නැප් එකක් දෙන්නම්. දැන් ඔයා ඔය ගොඩවල් හතරේ උඩම කාඩ් හතර බලන්න. ඔව්. උඩම කාඩ් හතර තමයි ආසියෝ හතර දෙනා.